මල්ටින් එක නෙමෙයි මොකකින්ද බලන්නේ බල්බ් එකෙන්. එතකොට බැටරියේ කරන්ට් එක තියෙනවා නම් ෆෝන් එකක් ඕනෙන් තරම් තියෙනවා නම් මේ බල්බ් එක මෙන්න මේ එළියෙන්පත් වෙනවා. ඒකට වඩා අඩුවෙන් තිබුණොත් එහෙම ෆෝන් එකක් ඔන් වෙන්නේ නැහැ. මෙන්න මේ එළියෙන් තියෙනවා. තේරුණාද? දැන් මල්ටිමීටරේ පෙන්නයි ෆුල් තියෙනවා කියලා. නමුත් ඇම්පියර් නැත්තම් බල්බ් එකපත් වෙන්නේ නැහැ. එතන ෆෝන් එක ඔන් වෙන්නේ නැහැ. හරි? ඔන්න තියෙනවා කියලා තහවුරු දැන් ෆෝන් එක ඔන් වෙන තරම් අනිවාර්යෙන් ඇම්පියර් තියෙනවා කියලා 100%ක් ෂුවර්. අනිවාර්යෙන් මේ කරන්ට් එක මතනම ඇති. දැන් මේක බලමු. ඒකත් හොඳයි. ඒකෙන් තවුලක් නැහැ. ඉන්ෆිනික්ස් මේක බලමු. ඒකේ තියෙනවද? නෑ. අන්න දැන් අපි අමාරු වෙටෙන්න පුළුවන් නේ. මල්ටිමීටරෙන් පෙන්නනවා. නමුත් ෆෝන් එකක් ඔන්න දාලා ඇම්පියර් එක නැහැ. ඒ නිසා අපිට නොපෙනෙන පැත්තක් පෙන්නන. මේක අනිත් පැත්ත දන්නේ නැති දෙපැත්තේ කියලා පොඩ්ඩක්. රත්නල් හරි. එහෙනම් දැන් මේ බැටරියක් අපි මේව ෂෝට් කරමු. මේ බලන්න මේ ෂෝට් කරමු මේ. ෂෝට් කරාට ඕන යන්තම් ගින්දර පාන නිකන් පොඩි ස්පාර්ක් වගේ වෙයි. චුට්ටක් ඕනනම් ගින්දර පාන ලයිට් එක ඔෆ් කරලා. යන්තම් ඕන ස්පාර්ක් වෙයි. ඒත් නෑනේ පේනවනේ. එහෙනම් මේව අල්ලන් ඉන්න බෑ. ගිනි ගන්න චුට්ටක් ස්පාර්ක් වෙනවා. එහෙනම් මේ ගිනි ගන්න පුපුරන්න එපා. එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා පැහැදිලිද? අයි එහෙම දෙයක් වෙන්නේ නැත්තේ කියලා. දැන් අපි බැටරියක් ගලවලා බලමු. දැන් මේ ෆෝන් එකේ තියෙන බැටරිය වෙන්නේ මට දුන්නේ නේ. මේව ගලවනවා. දැන් මේක වැඩක් නැහැ කියලා කිව්වනේ. චාර්ජ් එක ඉදින් නැතිනම් හදාගන්න කියලා. හදාගන්න කියලා. ෆුල් චාර්ජ් එකලා වෙන බෑග් එක තමයි තියෙන්නේ. එහෙනම් බැටරිය සෞඛ්‍ය බැටරියක් දාන්න. හෝල්සේල් ප්‍රයිස් එකට ගන්න ඕන කවුද? ගලවන්න එපා නේද? මේ ගැලුවට පාඩු වෙන්නේ නැහැ. අනිත් කට්ටියත් මේ වගේ පරණ බැටරියක් කරලා මේක හදා ගන්නවා. අද මේ කියන ගැජට් එක හදා ගන්නවා නේද? අනිවාර්යෙන් ඔයගොල්ලෝ සල්ලි දීලා හරි බැටරියක් ගන්නවා. මේ වැඩි හදා ගන්න. ඉතින් ඔයාලට සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. දැන් මේකට වැඩ කරන ඔයාලට බැටරියක් දා ගන්න පුළුවන්. මේක මේ නැත්නම් රුපියල් 24000ක් දීලා මේ ෂෝට් කිලර් එක ගන්නවා. ඒකෙන් කරන වැඩියම තමයි මේකෙන් කරන්නේ. මේ ෂෝට් කිලර් එක හදා ගන්න හදන කීයක්වත් දෙන්න දුව. දැන් බැටරිය ගලවන්න. බැටරිය කොටස් දෙකයි ඕන බැටරියක් ගලවන්න පුළුවන් හරිද? දැන් බලන්න මේ බැටරියම ගලවන්න පුළුවන්. ඊයම් පොඩ්ඩක් තිබ්බහම ටක් ගාලා ගැලවෙනවා. ඊයම් පොඩ්ඩක් තියන්න නැතුව මේ බැටරිය ගලවන්න බෑ. ලොකු ඒරියා එකක් නේ තියෙන්නේ මෙතන ඊයන් දීපහම පළාතම රත් වෙනවා. අන්න ගැලුවා. බැටරිය කොටස් දෙකයි. මෙන්න සර්කිට් එක. මෙන්න සෙල් එක. දැන් ඔයගොල්ලෝ දැක්ක කාර් බැටරියක් ගත්තත් ධනසහරින කණු දෙකයි තියෙන්නේ. ෆෝන් බැටරියක් ගත්තත් ධනසහරින කණු දෙකයි තියෙන්නේ. සර්කිට් එකෙන් එළිය දෙනකොට තමයි බැටරි කණු ගන්න වැඩි වෙන්නේ. එහෙනම් දැන් අපි දැන් මේ බැටරිය සවුත් වෙනවා කියන්නේ මේ සෙල් එක සවුත් වෙනවා. මේක තමයි charge එක අල්ලලා නේද යන්නේ. ඒතර අපි බැටරියක් charge කරනවා කියන්නේ සෙල් එක charge කරනවා සෙල් එක බහලා යනවා. සෙල් එක charge කරනවා සෙල් එක බහලා යනවා. දැන් ඒතකොට සර්කිට් එක සවුත් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් අපි හිතමු දැන් මේ જાති බැටරි නෑ ලංකාවේ කිසිම කඩේක නෑ දැන් එන්නේ නැතුණු මේ જાති බැටරි. ඉතින් අවුලක් නෑ. අපි වෙන බැටරියක් ගන්න. ඒ බැටරිය ගැලුවම සෙල් එකේ කණු දෙකයි නේ තියෙන්නේ. එහෙනම් ඒ දෙක අරගෙන මෙන්න මෙතන පාස ගන්න. පාසගෙන ස්ටිකරේ වටේට ගහ ගන්න. ඕන බැටරි හදන්නේ. බැටරි හදනවා කියන්නේ මොකද කරන්නේ? පරණ බැටරියේ සර්කිට් එකට වෙනත් සෙල් එකක් ගලවලා පාස්සල් දාන්නට. මේකේ දෙවැද B දාන B දෙන එක කියලා ගහලා තියෙනවා. මේකේ දාන්න හොයාගන්න විදියට ආපොට් එකකින් බලමු. එතන පැස්වර්ඩ් ස්ටිකර් කැල්ල ගහගන්න. දැන් අපි බලමු මේ බැටරිය මේව දැන් ගැලවුවනේ මේ සර්කිට් එක. ගලවලා ඉවරලා බලමු. දැන් ගින්දර පයින්නවාද කියලා. ඒ තාම දෙන්නේ නැහැ හරි. මම දැක්කනේ දුවිසර රතු වෙන පේනවනේ. කම්මලේ යකරවත් කරනවා. එතන මේක තව ටිකක් කියලා ගිහිල්ලා රත් වෙලා පිම්බිලා පුපුරන් උපපාර. මෙහෙම තිබ්බේ බෝම්බයක් ගහුවොත් පුපුරන්නේ නැහැ. බැලුමක් වගේ පිම්බිලා තමයි පුපුරන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඔන්න ෆෝන් එකේ බැටරිය පුපුරන්නේ බැටරි ඉදි වෙනවා. ඉදුණාන් පස්සේ දැන් හවුසින් එකක් පලාගෙන මෙහෙම එන්න වගේ හොඳට ඉදිමිලා තියෙන්නේ.
කස්ටමර් ගණන් ගන්නෑ. කස්ටමර් charger එකම charge කරනවා. ඔන්න තව පිම්බිලා එකපාර පුපුරන්න පුළුවන්. ඒ නිසා බැටරියක් ඉදිමිලා නම් ඔයගොල්ලන්ට පේනවා හවුසින් එකේ පලාගෙන වගේ එදෙලා යනවා. ඒ වෙලාවට අනිවාර්යෙන් බැටරිය ගලවන්න. නැත්නම් අනිවාර්යෙන් බැටරිය ගැලවෙලා නැත්නම් මොකද වෙන්නේ? මේ ගිනි ගන්න පුපුරන්න පුළුවන්. හරි? පොඩි එකක් තියෙනවා. නේ?